අපි නරඹන වීඩියෝ එකක හැම දර්ශනයක්ම හැම තත්පරයක්ම කොයිතරම් හිතාමතා නිර්මාණය කරපු දෙයක්ද කියලා කවදා හරි හිතිලා තියෙනවද? අද අපි කරන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන ගැඹුරින් හොයලා බලන එකයි. නවීන අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් හදපු ප්‍රවර්ධන වීඩියෝ එකක සැලස්ම අරගෙන යම්කිසි හැඟීමක් සහ පණිවිඩයක් ලබා දෙන්න දෘශ්‍ය අංග පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි විග්‍රහ කරමු. හිතන්න මේ සම්පූර්ණ වීඩියෝ එකේම ඉලක්කය අන්න ඒ වාක්‍ය ඇතුලේ තියෙනවා. ඉතින් ප්‍රබෝධමත් පරිසරයක් කියන මේ අදහස, මේ ෆීලිං එක වීඩියෝ එකක රූපරාමු හරහා ගොඩනගන්නේ කොහොමද? අපි දැන් ඒක කොටස් වලට කඩලා බලමු. හරි. මේ තමයි අපි මේ ගමන යන පාර. මේ පියවර ටික අනුගමනය කරලා බලන කෙනාගේ මනසට බලපෑම් කරන්න හදපු මේ පණිවිඩය අපි ආපස්සට විග්‍රහ කරගෙන යමු. හොඳයි, අපි අපේ විග්‍රහය පටන් ගමු මූලිකම කාරණයෙන්. ඒ තමයි DMC Education කියන මේ අධ්‍යාපන ආයතනය සහ ඒක නවීන ආකර්ෂණීය තැනක් විදිහට පෙන්වන්න තරන උත්සාහය. මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්නේ නිකම්ම ගොඩනැගිලි ටිකක් පෙන්නනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඒක බලන කෙනාගේ හිතේ විශේෂ හැඟීම් ඇති කරන්න හරිම ප්‍රවේශමෙන් ගොඩනගපු කතාවක්. ඉතින් මේ හැඟීම ගොඩනගන්නේ කොහොමද? හරි. අපි දැන් අවධානය යොමු කරමු වීඩියෝ එකේ පෙනුම, ඒ කියන්නේ look and feel එක හදන්න පාවිච්චි කරපු සමහර විට අපේ ඇහැට කෙලින්ම අහු නොවන තාක්ෂණික තේරීම් මොනවද කියලා. මෙතනදී දෘශ්‍ය ස්වරය කියන සංකල්පය හරිම වැදගත්. සරලවම කිව්වොත් වීඩියෝ එකේ කිසිම කෙනෙක්වත් වස්තුවක්වත් පෙන්වන්න කලින්ම පාට, ලයිටිං, කැමරා චලනය වගේ දේවල් වලින්ම බලන කෙනාගේ මනසට යම්කිසි මූඩ් එකක් දෙන එකට තමයි මේ කියන්නේ. අන්න ඒ මූඩ් එක හදන කොටස් ටික තමයි මේ. බලන්න උණුසුම් දීප්තිමත් ලයිටිං, ඒකෙන් යන්නේ හරිම සුහදශීලී පොසිටිව් වයිබ් එකක්. ඊළඟට 4K විභේදනය. ඒ කියන්නේ හරිම පැහැදිලි, ඉහළ ගුණාත්මක බවක්, ප්‍රොෆෙෂනල් ගතියක් තියෙනවා. ඊට පස්සේ කැමරා චලනයන්. හරිම සුමටයි, ස්මූද්. ඒකෙන් හිතට සංසුන්, ලස්සන හැඟීමක් එනවා. මේ ඔක්කොම එකට එකතු වුණාම තමයි අර කියපෝ ප්‍රබෝධමත් පරිසරය නිර්මාණය වෙන්නේ. හරි, අපි පරිසරය ගැන කතා කළා. දැන් අපි යොමු වෙමු මේ කතාවේ ඇත්තම හදවතට. ඒ කියන්නේ මේ පරිසරයේ ඇතුලේ ඉන්න මිනිස්සු දිහාට. පොඩ්ඩක් හිතලා බලන්න, ඕනෑම තැනකට ඇත්තටම පණක් එන්නේ කොහමද? ඒකෙන්න මිනිස්සු හින්දා නේද? අන්න ඒ පාලම තමයි අපි මේ ප්‍රශ්නෙන් හදාගන්නේ. මෙතන හරිම වැදගත් දෙයක් වෙනවා. කතිකාචාර්යවරුන් සහ සිසුන් කියන දෙගොල්ලන්වම නිරූපණය කරන විදිය බලන්න. එක පැත්තකින් දැනුමෙන් පිරිපුන් වෘත්‍ය මට්ටමේ විශේෂඥයෝ වගේ කතිකාචාර්යවරු ඉන්නවා. අනිත් පැත්තෙන් hina වෙලා සතුටින් කතා බහ කරන සිසුන් ඉන්නවා. ඉතින් මේකෙන් දෙන යටිමණිවිඩය මොකද්ද? මෙතන තියෙන්නේ හරිම සතුටුදායක සහයෝගයෙන් වැඩ කරන ඉගෙනුම් පරිසරයක් කියන එක. ඒක බලන කෙනාට මටත් මෙතන කොටසක් වෙන්න තිබුණා නම් කියලා හිතෙන විදිහ ප්‍රබල දෙයක්. හරි. අපි දැන් මේ කතාවේ තුන්වෙනි ප්‍රධාන අංගයට යමු. ඒ තමයි මේ ආයතනය කොච්චර නවීනද, අනාගතයට සූදානම්ද කියලා ඇහැට පේන විදිහටම තහවුරු කරන තාක්ෂණය. වචනයක්වත් කතා නොකර ප්‍රගතිය කියන අදහස රූපවලින් විතරක් දෙන්නේ කොහොමද? අපි බලමු මේ වීඩියෝ එකේ ඒක කරන්නේ කොහොමද කියලා. මෙන්න ඒකට උත්තර. මේවා නිකම්ම උපකරණ විතරක් නෙවෙයි. මේවා සංකේත. උසස් තාක්ෂණියෙන් යුත් පන්ති කාමර, හැමෝම ළඟ ලැප්ටොප් තියෙනන, අන්තර්ක්‍රියාකාරී පුවරු, මේවා දකිද්දිම හිතට එනවා මේක නම් අලුත් දියුණු තැනක් කියන හැඟීම. හරි, එහෙනම් අපි මේ වෙන වෙලම කතා කරපු හැම කෑල්ලක්ම දැන් එකට එකතු කරලා බලමු. මේ ඔක්කොම එකතු වුණාම හැදෙන සම්පූර්ණ කතාව, සම්පූර්ණ ප්‍රතිරූපය මොකක්ද කියලා. මේක හරියට වට්ටෝරුවක් වගේ. පළවෙනියට පරිසරය හදනවා. උණුසුම් ලයිටිං, ස්මූත් විජුවල්ස් දාලා. ඊළඟට ඒකට මිනිස්සු එකතු කරනවා. ප්‍රොෆෙෂනල් ගුරුවරු, සතුටින් ඉන්න ළමයි. ඊට පස්සේ හැමතැනම නවීන තාක්ෂණිය තියෙනවා. අන්තිමට මේ ඔක්කොම ටික එකට මිශ්‍ර කළාම අර බලවත් ප්‍රබෝධමත් කියන ප්‍රතිරූපය නිර්මාණය වෙනවා. මේක අහම්බයක් නෙවෙයි. මේක සැලැස්මක්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි මේ. සාර්ථක ප්‍රවර්ධන වීඩියෝ එකක කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි. තෝරගන්න ලයිට් එකේ ඉඳන් නළුවෙක්ගේ මූණේ තියෙන හිනාව දක්වා පේන්න තියෙන හැම ලැප්ටොප් එකක්ම මේ හැම දෙයකටම නිශ්චිත හේතුවක් තියෙනවා. හැම විස්තරයක්ම ලොකු කතාවක කොටසක්. අපි මේ කතාව අවසන් කරන්නේ පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරලා. යම්කිසි ප්‍රතිරූපයක් මෙච්චරම පරිපූර්ණව කිසිම අඩුපාඩුවක් නැතුව අපිට පෙන්නනකොට ඇත්තටම එතන නොකියවෙන අපිට නොපෙන්නන කතාව මොකක් වෙන්න පුළුවන්ද?